කාන්තාවක් ගර්භණී වුණාට පස්සේ දෙන්නෙක්ට කන්න ඕනේ කියන කතාව ඔබ දන්නවා. දැන් ඒක සාධාරණ ඇත්තක් නෙමෙන බව. ඉතින් අපි පහුගිය වීඩියෝ වලදී කතා කරා කාන්තාවක් ගර්භණී වුණාම දෙන්නෙකුට කන්න ඕනේ නැහැ. එයා කන්න ඕනේ BMI එකට අනුව. ඉතින් ඒ BMI එක ආගේ ගර්භණී සටහන් පතේ මෙන්න මෙතන සටහන් කරලා තියෙනවා. එතකොට බර වැඩි කරගන්නට ඕනේ ඒ අනුව කියලා අපි කතා කරා. ඉතින් අද අපි කතා කරමු BMI අගය 18.5ට අඩු අගයක් සටහන් කරලා තියෙන අම්මා කෙනෙක් නැත්නම් කාන්තාවක් මොන විදිහටද එයාගේ ආහාර රටාව ගන්න ඕනේ කියන එක සහ එයාගේ ජීවන රටාව මොන විදිහට වෙනස් වෙන්න ඕනේද කියන එක අපි කතා කරමු. එතකොට ඒ අගයක 18.5ට අඩු අගයක BMI එක සටහන් නම් ඒ කාන්තාවට මෙන්න මෙතන A සහ B කියන කලාපයේ තමයි බර වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ එයා ගර්භණී වෙනකොට හිටපු බරට වඩා කිලෝ 12.5ක් කිලෝ 18ක මුළු බර වැඩිවීමක් එයාගේ මුළු ප්‍රෙග්නන්සියේදී එහෙමත් නැත්නම් මුළු ගර්භණී කාලයේදී මේ කාන්තාව වැඩි කරගන්න ඕනි. ඔයාට තේරෙනවා 18.5කට අඩුයි කියලා. BMI එක මෙතන සටහන් වෙලා තියෙනවා නම් ප්‍රස්ථාරයේ එයාගේ බර වැඩි වෙන්නට ඕනේ A සහ B කියන කලාපී. ඒ කියන්නේ උපරිම කලාපයක ඒ කියන්නේ ඔයාගේ ගර්භණී මුල් පටන් ගත්ත බර සහ අවසානයේට තියෙන බර කිලෝ 12.5 කිලෝ 18කින් වැඩි වෙලා තියෙන්නට ඕනේ. ඉතින් මේ සඳහා මොකක්ද මේ ගර්භණී මව කරන්නට ඕනේ? මොකද අපි මේක කතා කරනකොට හරිම සංවේදී මාතෘකාවක්. ඒකට හේතුව තමයි ගර්භණී කාලයේදී කෑම කන්න අමාරුයි, වමන යනවා, වතුර ටිකක් බොන්නට අමාරුයි. මේ තත්වයක් එක්ක එයාට කිලෝ 18ක විතර බර වැඩිවීමක් කියන්නේ එයාට ලොකු මානසික පීඩනයක් දෙන තත්වයක් වෙන්නටත් පුළුවන්. ඉතින් මේ වගේ තියෙන තත්වයකදී ඔයා කරන්න ඕනි ඔයාගේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීනි නැත්නම් ඔයාගේ මිඩ්වයිෆ් මිස් එක්ක කතා කරලා ඔයා පැය 24කදී කන කෑම. එතකොට ඔයා වතුර ටිකක් බිව්වත් ඒක සටහන් කරලා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට එම සටහන් කරපු එක පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මේ පිළිබඳ දැනුවත් පැය 24 ආහාර තක්සේරුවකට එන්නට ඕනේ. ඒ වගේම තමයි මේ මිත්‍යා මත සමහර ආහාර අන්නාසි ඒ වගේම ගස් ලැබු වගේ දේවල් කන්න එපා. ඒ වගේ අපි දන්නවා සමාජයේ එක එක ආහාර පිළිබඳ එක එක පළාත්වල විවිධ මත තියෙනවා. ඉතින් මේ වගේ මිත්‍යා මත නිවැරදි විය යුතුයි. ඔබට ආසාත්මික නොවන ඕනෑම ආහාරයක් ඔබට ආහාරයට ගන්නට පුළුවන්. ඒ වගේම මේ පිළිබඳ වීඩියෝ එකකුත් මම මුලින් කරලා තියෙනවා. ඒකත් ගිහිල්ලා බලන්නට ඔබට පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ආහාර වේල් 3ට අමතරව. ඒ කියන්නේ අපි දැන් කියන්නේ නැහැනේ වේල් 3ක් කන්න කියලා. අපි කියන්නේ ඔයාට අපහසුතාවයක් නොවන විදිහට පුංචි කෑම වේල් ගන්න. ඒ වගේම තව අතිරේක ආහාර වේලක් හෝ දෙකක් ඔයාගේ ආහාරයට එකතු කරගන්නට පුළුවන්. ඒ වගේම ඔයාට ඔයාගේ රුධිර පරීක්ෂණවලදී රුධිරයේ සීනි තියෙනවා කියලා දැනගත්තේ නැත්නම් පිෂ්ඨයේ වැඩි ආහාර ඔබගේ ආහාරයට එකතු කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි තෙල් මේස හැන්දක් දෙකක් දාලා ටෙම්පරාදු කරලා තෙල් ටිකක් ඔයාගේ ආහාරයට එකතු කරගන්නටත් පුළුවන්. ඒ වගේම මාළු, කරවල, බිත්තර, එළවලු සහ කොළ වර්ග ඔයාගේ ආහාරයට එකතු කරගන්න. මාළු කියද්දි ගොඩාක් මිල අධික මාළු ගැන අවධානය යොමු කරන්න එපා. මිල අඩු සාලයෝ හුරුල්ලෝ වගේ මාළු ಜಾති ඔයාගේ ආහාරයට එකතු කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ දවස්වල ත්‍රිපෝෂ ලැබෙමින් පවතිනවා. ඉතින් ඔයාට ත්‍රිපෝෂ හම්බුණා නම් දවසට මේස හැඳි 3ක් ආහාරයට එකතු කරගන්න ග්‍රෑම් 50ක්. ඉතින් ඔයා ඒ විදිහටම කන අම්මා කෙනෙක් නම් දවස් 15කදී ඔයාගේ ත්‍රිපෝෂ පැකට් එක ඉවර වෙන්නට ඕනි. ඉතින් ඒ වගේම තමයි සායනයෙන් ලැබලා දෙනවා විටමින්. ඒ විටමින් හරි විදිහට බොන්න. ඒ ගැනත් වීඩියෝ එකක් මම කරලා තියෙනවා.
ගොන්න දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලා ගන්න. ඔයාගේ මිඩ්වයිෆ් මිස් කෙනුත් ඔයාට මේ පිළිබඳ දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ අම්මා කෙනෙක්ට පවුලේ සහයෝගය ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම මුත්‍රා සාධන තියෙනවද? ඒ වගේම ඔයාගේ රුධිර සීනි කොහොමද? ඒ වගේ සායනයට ගියාම මේ පිළිබඳවත් දැනුවත් වෙන්න. ඉතින් මේ පිළිබඳ දැනුවත් වෙලා අපේ අරමුණ කිලෝ 2,500ට වැඩි බබෙක් හදාගන්න එක. මොකද අපිට ගැටලුවක් නොවෙන්න, ඔයාට සහ දරුවට ගැටලුවක් නොවෙන්න අපිට මේ තත්වයට මුහුණ දෙන එකයි. ඉතින් මේ පිළිබඳව ඔබගේ ප්‍රදේශීය පෞද්ගලික සේවාධාරිනියත් එක්ක කතා කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.